ආයිබෝවන් ගොඩක් කාලෙකට පස්සේ නේද. ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලා ගෙනියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන රසවත් චාරිකාවකට. මම යාළුවෝ ටිකක් එක්ක යනවා චෙරි රස බලන්න. ඉතින් අපි යමු. මේ ලස්සන කොළපාට පරිසරය තමයි මේ රසවත් චෙරි ෆාම් තියෙන්නේ. ඒ පරිසරය ලස්සන නිසාම මම මේ යන පාර දෙපස ටික දුරක් වීඩියෝ කළා ඔයාලට පෙන්වන්න. ඔන්න මෙතනින් අපි මේ චෙරි ෆාම් එකට ඇතුල් වෙනවා. මේ ෆාම් එකේ නම චෙරි හිල්. අපි මේ බැහැලා පයින් යන පාර දිගේ වම් පැත්තෙන් ඔයාලට පේන්නේ චෙරි වගාව තමයි. ඒ චෙරි ගස් තමයි එක මට්ටමට කපලා ඔයාලට දකින්න හම්බෙන්නේ. මේ වගේ චෙරි ෆාම් වල චෙරි ගස් පේලි 15ක් 20ක විතර සෙක්ෂන්ස් වලට බෙදලා තමයි අපිට චෙරි කඩන්න දෙන්නේ. දැන් මේ මේන් එන්ට්‍රන්ස් එකේ ඉඳලා ඒ වෙලාවට වෙන් කරලා තියෙන තැනට අපිව බස් එකක අරගෙන යන එක තමයි ඔයාලා දකින්නේ. මේ දෙපැත්තෙම තියෙන්නේ චෙරි ගස්. මේ නෙට්ස් දාලා තියෙන්නේ චෙරිස් කුරුල්ලන්ගෙන් පරිස්සම් කරගන්න. දැන් අපි මෙතනින් බස් එකෙන් බහිනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ චෙරි කඩන්න. මේ චෙරි කැඩීම කරන්නේ මෙහිමයි. මේ ෆාම් එකට ඇතුල් වෙන්න එන්ට්‍රන්ස් ෆී එකක් ගන්නවා. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. මේවර ඒක $24ක්. ඊට පස්සේ අපි කඩා ගන්න හැම කිලෝ එකකටම $18 ගානේ ගෙවන්න ඕනේ මේ අවුරුද්දේ. ඒ කියන්නේ ඒකත් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. කඩන ගමන් අපිට ඕනේ තරම් චෙරි කන්න පුළුවන්. ඒ ප්‍රමාණයට අපි ගෙවන්න ඕනේ නැහැ. කොච්චර කෑවත් ඒක නොමිලේ.
මේ වගේ ප්ලාස්ටික් බෑග් එකක් දාපු බකට් එකක් එයාලා අපිට දෙනවා. අපිට ඇති තරම් චෙරිස් ඒකට කඩලා දාගන්න පුළුවන්. අපි දැන් මේ චෙරිස් කඩන්නේ මුලින්ම අපිව ගෙනහින් දාපු සෙක්ෂන් එකේ. ඒ වුණාට ඒකේ ගොඩක් චෙරිස් කඩලා ගෙඩි අඩුවෙන් තිබුණේ. ඒක නිසා ඊළඟට අපිව එක්කගෙන ගියා අලුතෙන් ඕපන් කරපු තව සෙක්ෂන් එකකට. ෆාම් එක ඇතුළෙම මේ වගේ පොඩි පික්නික් ඒරියා එකක් තියෙනවා. අපිත් චෙරි කඩලා ඇවිල්ලා මෙතෙන්ට වෙලා ටික වෙලාවක් ඉඳලා අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා තමයි ආපහු එන්න ආවේ. යාළුවෝ තුන්දෙනයි මමයි ගත්ත ෆොටෝස් ටිකක් තමයි ඔයාලා දැන් දකින්නේ. එන්ට්‍රන්ස් එකේදී අතට දාන බෑන්ඩ් එක තමයි ඔයාලා මේ දකින්නේ. අන්ලිමිටඩ් චෙරි කඩන්නයි කන්නයි තමයි මේ බෑන්ඩ් එකකින් පර්මිෂන් තියෙන්නේ. මේ අපි ආපසු එන ගමනේදී ගත්ත වීඩියෝ ටිකක්. මේක පරිසරය ලස්සන නිසාම මම මේ ටික ගත්තේ ඔයාලටත් බලන්න. ඉතින් ආදත් මාත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.